ජංගි සුදා, කක්කි සුදා, බලු සුදා, ගූ සුදා, නිවට සුදා, සමරසි සුදා. හරි. මේක අහපන්. ඔබට ඕන කරලා තියෙන්නේ මාව හිරේට දාන්න. හරි. ඔබ මේ දවස්වල හින ගේමක් තියෙනවා ඒකට. මට ඒක හොඳට පේනවා. හරි. මට එකෙක්වත් ලොකු නෑ. හරිද? ඒක හොඳට මතක තියාගන්න ඉල්ලා. ඔබට දරා ගන්න බෑ මම මේ කරන වැඩපිළිවෙල. ඇත්තටම මට පොලේ ගහන්න හිතනවා තෝ අල්ලලා මම හොයා ඉන්න තැනක් හොයාගෙන ඇවිල්ලා ඒ තරම් මාර තරහකින් ඉන්නේ. පුදුම විදියට වද්දෙනවා. මම Facebook එකට මුගේ හොරගිනුම් හදාගෙන පර්ත් කියලා Facebook එකට එන්න ඇවිල්ලා ගහනවා. එතකොට YouTube එකට ඇවිල්ලා ඒක රේනවා. TikTok එකට දාලා තියෙනවා. හරිද? හරි? මාර වදයක් මූ දෙන්නේ. මූ අන්තිම සාපයක් මේ තිරිසනා. හරි? මූ තනි කරම මේ රටට සාපයක්. තෝ මරපු දවසට මං කිරිබත් කනවා. මම ජීවිතේට උයලා නැහැ. මගේ අත් දෙකෙන් උයලා කිරිබත් කනවා මං. ඒ තරම් ඔබ මහා අමු තිරිසනෙක්. ඔබ සක්කිලි බල්ලෙක්. තෝ අමු සක්කිලියෙක් කියලා දැනගෙන තමයි මං ඔබෙන් ඈත් උනේ. උඹට විරුද්ධව මම ගේමට බැස්සේ උඹ සක්කිලි බල්ලෙක් කියලා දැනගෙන. ඒක උඹ දවස ගානේ ඔප්පු කරනවා. අන්දක දැනුත් මගේ YouTube එකේ Facebook එකට ඇවිල්ලා කමෙන්ට් එකක් දානවා මේ අයිස්ක්‍රීම් කතාවක් අරගෙන. හරිද? යකෝ. අපේ දහම් පාසලේ ළමයි ඇති වෙන්න අයිස්ක්‍රීම් කෑවා. හරි? දැන් මොකක් හරි පොයින්ට් එකක් අල්ලගෙන මූ සක්කිලියා. තමයි අම්මේ තාත්තේ මේ හරිද මේ මුට දරා ගන්න බෑ මේ කරන වැඩ සියල්ල ඉවසගෙන මේ එන ගමන මුට දරා ගන්න බෑ. හරි. රටේ මිනිසුන්ට බාරයි මේ විනිශ්චය. මූ හැම එකම අල්ලගෙන ගහන්න හදන්නේ මාව හිර කරන්න හදන්නේ. හරිද? සංගි සුදා. මුගේ අරමුණ හැම පැත්තකින්ම මාව හිර කරන එක. හරි හිර කරපල්ලා. හිර කරලා බලමු. හරි? හිර කරලා බලමු. පුදුම විදියට මේ තිරිසනා මඩ ගහන්නේ. හැබැයි මටත් පුළුවන් ඕක කරන්න. උඹේ ගේම් එකට මමත් සෙට් වෙනවා ළඟදීම. කොහොමද මතක තියාගන්න. මේක මම ඉංගියක් දුන්නේ කියලා හිතාගනි. උඹ ඔය ගහන ගේම් එක දැන් මම හොඳටම දන්නවා. හරි? උඹ ඔය ගහන ගේම් එක මම හොඳටම දන්නවා. උඹේ ගේම් එකට මම සෙට් වෙනවා. උඹ YouTube ව්‍යාපාරිකයෙක්. උඹ කොහොමද ඕක ගහන්නේ කියලා මම දන්නවා. කොහොමද මට අපහාස කරන්නේ කියලා මම දන්නවා. උඹ ඉල්ලන්නේ ඒක නම් මම ඒකට ගියේ නෑ. ඒකටත් මම යන්න සූදානම්. හරි? මට විරුද්ධව මාව විකෘති කර Facebook YouTube දාන ඔක්කොම විනාශ කරලා දානවා. හරි? උඹලටත් වෙන්නේ මොකද කියලා බලාගෙන. දැන් උඹලා මට මේ වේදනාවක් දුන්නානේ. ඒ වේදනාව උඹලටත් දෙනවා. හරි? මම තනි හාමුදුරු කෙනෙක් නේ. හරි? තනි හාමුදුරු කෙනෙක්, තනි මිනිස්සෙක්. ඒ මිනිස්සයාගෙන් නෙමෙයි මේ පරිගන්නේ. හරි? ඒ තනි මිනිස්සෙක් මං. ඒ නිසා තමයි උඹලා මගෙන් මේ පරිගන්නේ. මම බැලුවා මේ මගේ YouTube channel එක බලන ඕන දැන් මේකේ ඉන්න CID ඉන්නවා. හරි? මේකේ ඉන්න පොලිස්පති කට්ටිය ඉන්නවා. හරි? මේකේ හරක් කටාගේ ඔක්කොම පාතාල කුඩු ගංජා රේනෝ දිලි ජයවීර ඔක්කොම හොරු ටික මේක läගලා ඉන්නේ. ඒ නිසා වට කරලා මේ හොරු මේකට ඇවිල්ලා ගහන්නේ. හරිද? ප්ලෑන් කරලා තියෙන මුන්ට තියෙන එකම ප්‍රශ්නේ රාජාංගනේ හාමුදුරුවෝ විතරයි අවංකව ඇත්ත කතා කරන්නේ. හොරුන්ට විරුද්ධව එකම ගේම ඉල්ලන හාමුදුරුවෝ. ඒ නිසා මුන් දන්නවා මාව සල්ලි වලට ගන්න බෑ. ඒ වට කරලා තමයි මේ ගහන්නේ. හරි? කෝටිපති දිලිත් ජයවීරලා, කෝටිපති කුඩු රේනෝලා, ඊළඟට අනිත් එක ජංගි සුදා. හරි? මුන් ඔක්කොම හොරු ටික සේරම ගූරාජ්, මූ සමන්ත භද්‍ර. මුන් ඔක්කොම එකම සෙට් එකක්. දැක්කනේ? කොටුවේ සාදු
පෙර දිනයක මා පෙම් කළ යුවතිය හරි එක වෙලාවකදී සුදා එක්ක නැලවෙනවා ඊයේද පෙරේද මම දැක්කා ඉරාජ් එක නැලවෙනවා මුන්ට හිරිකිතයක් මුන්ට ලැජ්ජාවක් එහෙම එකක් නැහැ එක තැනක එක දවසක් තව තැනක තව දවසක් හරි ඒ තමයි මුන්ගේ හැටි මුන් ඔක්කොම යාළුවෝ කියන්නේ ඒකයි මේ රටේ මෝඩ මිනිස්සු මුන්ගේ channel බලලා මුන් පොහොසත් කරන මෝඩ මිනිස්සු මේ මිනිස්සුන්ට මොලයක් නැද්ද හරි මම හදන්නේ මේ මිනිස්සුන්ගේ මොලය අවදි කරවන්න සල්ලි වැඩියෙන් තියෙනවා නම් මුන්ගේ ගූ කතා අහලා සල්ලි දුන්නට මට කමක් නැහැ හරි මට කියන්න තියෙන එච්චරයි මට පේනවා දැන් හෙන ගේම ඉන්නේ මට කෝල් ගන්නවා මම ලවා කුණුහරුපයක් කියව ගන්න බලනවා හරි බලමු පුදුම ගේම් එකක් තියෙන්නේ හරි ඇයි මේ මුන් වගේ දෙපිටි කාට්ටු නැහැ මුන් වගේ ඩීල් නැහැ හරි පහුගිය දවසකදී සජිත් ප්‍රේමදාසගේ තුරුල්ලේ හිටපු කක්කිසුදා ජීන් ඇන්ටිව ගෙනල්ලා ප්‍රෝග්‍රෑම් කරනවා හරි කාට කියන්නේ උන්ට හිරිගිතේකුත් නැහැ මුන්ට හිරිගිතේකුත් නැහැ මට නම් තේරෙන්නේ මට ඇත්තමයි මුට තියෙන්නේ දැන් දරා ගන්න බෑ මගේ channel එකේ 247යි මු හිතුවේ නෑ කවදාවත් මෙච්චර ප්‍රමාණයක් එයි කියලා 1 මිලියන් ගහනවා මේක හරි දැන් 256000 ගන්න අවුරුදු 3ක් විතර ගියා තව අවුරුදු 3ක් යනකොට 1 මිලියන් ගහනවා මම අද කිව්වා කියලා හිතාගන්න සමහරක් වෙලාවට උඹේ ඔය 7 ලක්ෂයේ channel එක ලක්ෂ 10 ගහන්න කලින් මගේ මේ channel එක ලක්ෂ 10 ගහනවා මම එතනට හදනවා මේ channel එක මම තාම මේකට බැස්සේ නෑ නමුත් උඹ මගෙන් පස්සෙන් පන්න තිරිසනෙක් විදිහට එනවා නම් හරිද තව දුරටත් උඹ මට පස්සෙන් පන්න ගහනවා නම් මම නිකන් ඉන්නේ නෑ හොඳට මතක තියාගන්න මම මගේ ඉවසීම නිවට කමක් කියලා උඹ හිතනවා නම් ඒක උඹට වැරදිලා හරි උඹ මට තව දුරටත් පන්න ගහනවා නම් හරි හරිද උඹ මට තව දුරටත් පන්න මේ විදිහට කමෙන්ට් කරනවා නම් මට උදව් කරන මිනිස්සු මගෙන් ඈඩ් කරන්න හදනවා නම් මම නිකන් ඉන්නේ හරි පැය 24ම ලයිව් වෙනවා දවසකට දෙතුන් පාරක් ලයිව් වෙනවා වීඩියෝස් දානවා ඒ වගේම මම මොකද්ද කරන්න කියලා මොහොතේ හිතේ මතක තියාගන්න උඹ ඔය ගේම් එක මට උඹ ඔය ගහන YouTube සෙල්ලම මට හොඳට පුළුවන් ඔය ක්‍රීඩාව ඔය චෙස් ක්‍රීඩාව ඔය දාන් ලෑල්ල මටත් හොඳට පුළුවන් හැබැයි මම තාම එතෙන්ට ගිහිල්ලා නැහැ හරි මම තාම තනියම සටන් කරන්නේ උඹ වගේ කල්ලි කණ්ඩායම් මරන්න නෙමෙයි තනියෙන් හැප්පෙන්නේ හැබැයි උඹ වටේම ඉන්න කාලකන්ණි ගොබ්බයෝ ටික එකතු කරගෙන උන්ට කියලා මට මඩ ගහනවා හරි උන්ට කියලා කමෙන්ට් දාන්න විවිධ වර්ගයේ කමෙන්ට් දාන්න යකෝ මේ දන්සල් දෙන්නේ රටේ මිනිස්සු මේ ගමේ මිනිසුන්ටයි රටේ මිනිසුන්ටයි කන්න තමයි ගමේ දරුවන්ටයි රටේ දරුවන්ටයි මම කන්න නෙමෙයි මගේ සහෝදරයෙක්ගේ දරුවෙක්වත් මේවා පුහු නම්බුවට දෙන දන්සල් නෙමෙයි බොහොම සත්භාවයෙන් දෙන්නේ අපි මේ දන් දෙන්නේ පුරුදු වෙන්නත් නෙමෙයි ජීවිත කාලෙම දන් දුන්නේ හරි පට්ට පතුරු යන විවිධ වර්ගයේ අරගෙන ගහනවා හරි ඇති වෙනකන් කන්න පුළුවන් හරි ඇති වෙනකන් කන්න මන් දන් දෙන්නේ මේ මොකද මේ කරන්න විවිධ වර්ගයේ කමෙන්ට් දාලා අතෙන්ට එන්න මෙතෙන්ට එන්න මරණි මේක ඇයි මේ හරි ඇයි මේ ඔපිට තියෙන ಜಾති වෛරයක් සමුදිත සමර වික්‍රම මට තෝ තිරිසන් බල්ලා තෝ වගේ අවජාතකේ හදාපු වඩාපු දෙමව්පියන්වත් එක්කම හෙන ගහන මයිකමයි කියන්නේ මට පුදුම වදයක් දෙන්නේ පොලිස්පතිතුමෝ ජනාධිපතිතුමෝ මේ තිරිසනා හරි පොලිස්පතිතුමනි ජනාධිපතිතුමනි අගමැතිතුමියනි වගකීම් යුත්තන්ට කියන්නේ මේ තිරිසනා පුදුම වදයක් දෙන්නේ මං නිකම් බනින්නේ නැහැ මගේ Facebook එකට මූ fake account හදාගෙන ආවිල්ලා එක එක ඒවා දානවා මගේ TikTok එකට මූ විවිධ දේවල් හදාන දානවා මගේ YouTube එකට ආවිල්ලා මූ එක එක දේවල් හදාගෙන දානවා හරි දැන් මම කිව්වා කෙරුවා ඉවරයි මම උගේ YouTube එකටවත් ගිහලා අද වෙනකම්
මම ඉතින් කමෙන්ට් එක තුනක් දාලා ඇති සමහර ඒවාට එහරනකොට මම ඕක පස්ස ගිහිල්ලා ඕකගේ YouTube එකටත් මම බැනලා දාලා නැහැ. හරිද? උගේ YouTube එකටත් මම බැනලා දාලා නැහැ. ඌ මගේ YouTube එකේම ඌගේ සම්පූර්ණ උගේ ගූසේනාව මේකේ ඉන්නේ. ඌට දරා ගන්න බෑ. මොකද උගේ channel එකේ ලක්ෂ 7ක් විතර ඉඳලා 7ක් ඉන්න එකේ හරි උගේ channel එකේ ලක්ෂ 7ක් විතර ඉන්නවා. හැබැයි 42000 views යන්නේ. මගේ channel එකේ ඉන්නේ ලක්ෂ 2.46යි. හැබැයි මගේ channel එකේ views යනවා 50000 60000 70000යි. හරි මූට දරා ගන්න බෑ. හරි මම තාම මේකට කැප වෙලා නෙමෙයි. තව දහසක් වැඩ කරන ගමන් තමයි මේ YouTube channel එක දුවන්නේ. ඒ නිසා මේ YouTube channel එක run කරන්න මම හොඳට දන්නවා. ඔය කාටත් කියන්නේ. හරි මේ මීටරේ තාම හරියට ක්‍රියාත්මක කළේ නැහැ. එහෙම ක්‍රියාත්මක කරන්න ගත්තම මේක හොඳට දුවනවා. හරි ඒක කරගන්න නෙවෙයි මම ළඟදිම ඒකට වහිනවා. ඒ වගේම සුදත්ත මේ මඩ ගහනවා වගේ උඹටත් මම වද දෙනවා. මම වද දෙන්න පටන් ගත්තොත් උඹට කිසිම ගැළවීමක් නැහැ. මේ කමෙන්ට්ස් දාන විදිහටම උඹේ හැම වීඩියෝ එකකටම මම ඇවිල්ලා දානවා. හරි. උඹ ඉල්ලන්නේ ගේම නම් මම ඒ ගේමට සූදානම්. ඒක හොඳට මතක තියාගන්න. මම නිදහසේ ඉන්නේ. මම වීඩියෝ උඹ කරන අපත වැඩවලට මම විරුද්ධයි. රටේ මිනිස්සු රවට්ටන්න මුලා කරන්න ඔබට තියා මොකාටවත් මං ඉඩක් තියන්නේ. හරි? උඹ ගැන කතා කරන්නේ උඹ ගැන නෙමෙයි. උඹලා මේ YouTube අටවගෙන Java සල්ලි කොච්චර හම්බ කරගත්තත් කමක් නැහැ. උඹ නැවුගත්තම මට කමක් නැහැ. උඹ ඕස්ට්‍රේලියාව දරන එංගලන්තේ පදිංචි වුණා මට කමක් නැහැ. ඇමරිකාවේ පදිංචි වුණා මට ප්‍රශ්නයක් නැහැ. උඹගේ දරුවේ ගෑණි මොනවා කරත් මට ප්‍රශ්නකුත් නැහැ. එක මිනිහා බැරනම් මිනිස්සු 100ක් එක්ක බුදිය ගත්තම මට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි උඹලට මේ රටේ මිනිස්සු උඹලාගේ වාංචනිකයන්ට උඹලාගේ තක්කඩින්ට මේ රටේ මිනිස්සු රවට්ටන්න දෙන්න බෑ තව දුරටත්. අන්න එතන මම විරුද්ධයි. හරි? උඹලා YouTube පටවගෙන මොන ගේම් එකක් ගහගෙන එක එකාගෙන් සල්ලි අරගෙන හරිද? ඕන හැමෝම රවට්ටගෙන ඕන ගේම් එකක් ගහපන්. හරි? හරිද? හැබැයි උඹලට රටේ මිනිස්සු රවට්ටන්න දෙන්න බෑ. රට නොමග යවන්න දෙන්න බෑ. රට අනිත් පැත්ත ගහන්න දෙන්න බෑ. මිනිස්සු මුලා කරන්න දෙන්න බෑ. මම ඔබ කය කතා කරන්නේ ඒකයි. ඔයාලට මිනිස්සු අන්දන්න දෙන්න බෑ. හරි? ඔය channel එකක් බැරනම් channel 100ක් දාගනි.